තිබ්බ අහපුවේ කතා ඔක්කොම චුට්ටක් එහෙම මෙහෙම කරලා කොච්චි කතන්දරයක් කියන්න සූදානම මම හිතන්නේ මේ ෆැමිලි බොහොම දෙනෙක් බොහොම ආදරයෙන් සෙනෙහසෙන් මේ හැන්දෑවරුව ගත කරා ඔයගොල්ලෝගේ ඔක්කොම මූණෙන් පේනවා ඒ ආදරණීය හිනාව හැබැයි මට එක චූටි අඩුපාඩුවක් තේරෙනවා ඒ තමයි කට්ටියම නිශ්චය මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ආදරයේ සෙනෙහස පෙන්වන්න පුළුවන් එක ලේසි ක්‍රමයක් වෙනවා හොඳ අප්පුඩයක් ගහලා ජයපති දෙන්න ඔයගොල්ලන්ගේ ආදරයේ සෙනෙහස අපිට එන්නමු ඉතින් මේ අවස්ථාවේදී මගේ හිතට ඇත්තටම පුංචි කවියක් එනවා මෙන්න මේ වගේ. කමන්නේ නේද කිව්වනේ. මම ඉතින් හොඳ විහිළුකාරයෙක්. ඉතින් ඒ හින්දා මේ විහිළු වලට මගේ එක තරහ වෙන්න එපා පොඩ්ඩක් හිනා ගන්නත් නේදෝදානම. දැන් මනවාල හැමිනේ දැන් මන් දිහා බලාගෙන ඉන්න මොකක් කියයිද කියලා. ඔයාගේ හිතේ තියෙන සිතුවිල්ල තමයි මේ කියන්න සූදානම් වෙන්නේ. මේක මෙයාට විතරක් නෙවෙයි ඕන කෙනෙකුට පොදුයි. මේක මගේ මංගල දිනේ මේ විදියටම අකුරක් නෑරම මං අහමු මේ කවියක් හින්දා හැමදාම මගේ හිතේ තියෙනවා හේතුව තමයි මමත් දරන්නේ මේ කවිය මෙන්න මෙහෙමයි බිරුවේ මාවැලි මිලින්දා වර වර ළඟට කැන්දා ධනංජය අයියගේ අම්මා කෙසේ වේවිදවනේ මන්දා ඔන්නෝම තමයි යාගේ තියෙන සිතුවිලි. ඉතින් මේක මෙයාට විතරක් නෙමෙයි කාටත් හිතේ තියෙන පොත් සිතුවිල්ලක්. හැබැයි යගේ කියන්නේ නේද? හිස ගැස්සවල ඉන්න ඕඩ වෙලා ඉන්න hina වෙලා ඉන්නේ. ඒ අම්මගේ හිතේ තියෙන මෙන්න මේව එකක් මට උදෙත් කිව්වා, හවසක් කිව්වා මෙන්න මෙහෙම දෙයක්. ඒක මම මේ විදිහටම කතා කරලා කියන්නම්. මේ විදිහම කවියෙන්ම කියන්නම්. මගේ සුදු පුතා කරකාරෙට ගත්ලේලේ ලස්සන හොඳ රුවයි මට වඩා සිරියාවේ එහෙමද නේද නොකරමයි පියොදින් දෙන්න හාගෝරි දෙනවා අම්මපා ගෙයති ඔක්කොම සාරි නේද අවුරුදු ගානක් එකතු කරපු සාරි ගොඩාක් දෙනා නෝම් හම්බෙන්නේ ඉතින් ඒ වගේම තමයි මේ අම්මා මට කියනවා හම්බෙච්ච වෙලාවෙ ඉඳන් අනේ මම බොහොම කැමතියි මෙන්න මේ වගේ කියලා සිතුවිලි දෙකක් කිව්වා. ඉතින් ඒක කවියෙම කියන්න කමක් නැහැ නේද? යුග ජීවිතය සනසුන සහ සතුට ලබා පුරතල් පුතෙක් වේවා ඔබේ පළමු බබා. අනේ කවුරුත් සත්‍යයක් නෑනේ හොම්බේ ඉතින්. ඔයගොල්ලන්ගේ ආදරේ මම ඉස්සල්ලාම බලාපොරොත්තු වෙන හොඳ වේගවත් අත්පොළ සම්මානකින් ආයෙ බලන්නේ. ඔක්කොටම කලින් අපුඩි ගන්න අම්මයි තාත්තයි මනමාල මහත්තයා. යුග ජීවිතය සැනසුම සහ සතුට ලබා පුරතල් පුතෙක් වේවා ඔබේ පළමු බබා. දිවියට ගෙනෙන දෙක සොම්නස සතුට සොබා දෙවනුව සැනසෙන්න සුරතල් දුවක ලබා. තනිකඩ ජීවිතය නිව උණු ලකුණු පෙළේ අදගර ගුණා නව ජීවන ගමන ඔබේ වදනක් කියන්නම් මහතුනි අද වෙසාවේ දුවසිරි කත වේවි නව නිවහනට ඔබේ. ඉතින් මේ මංගල සභාවේ මෙහෙම කවියක් කියලා වේදු කරාට නේද? බොහොම බැරෑරුම් කටයුත්තක් මේ මංගල සභාවේ අවසානයේ මනමාල මහත්මිය බාර දෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය අවස්ථාවටයි මේ මුල පුරන්නේ. ආරාධනා කරනවා නව ජයන්තෙනි වලට ඔය හිනාවත් පෙරටු කරගෙන එන්න කියලා මේ මස්තකයට. ඒ වගේම ආරාධනා කරනවා මනමාල මහත්මියගේ ආදරණීය අම්මට තාත්තට එන්න කියලා ඉස්සරහට. මනමාල මහත්මියට බාර දීලා මේ උත්සව සභාවේ ඒ අති වැදගත්ම කටයුතු සිදු කරන්න සූදානම් මනමාල මහත්මයාට මනමාල මහත්මියට ආරාධනා කරන ඉන්න මේ මස්තකයට ඒ වගේම මනමාල මහත්මයාගේ ආදරණීය අම්මට තාත්තට දෙන්න කියලා ආරාධනා කරනවා මේ මස්තකයට